ඉතින් ආදරේ කොහමද? අපි හම්බුනේ මේ කෝච්චියම තමයි. අනේ. මෙයා ධම්මිකාව දැක්කා. ධම්මිකාව දැක්කද? Hey everyone, welcome to my YouTube channel. I'm Iman and this is my very first video, so I'm really excited to start my new journey with y'all. ඉතින් මං කියනවා හැමෝටම මාත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න කියලා. අද මැයි මාසේ 9 වෙනිදා අපි ට්‍රිප් එකක් යන තමයි plan කරලා තියෙන්නේ. අපි යන්න plan කරලා තියෙන train එකේ night mail එකේ. අර වීඩියෝ එකේ ඉතුරු ටික ගන්නකොට මගේ ටුක් එක ආපු නිසා මට ඒක එතනින් stop කරන්න වුණා. අපි ආපහු station එකේදී set වෙමු. මේ ඉන්නේ අද ට්‍රිප් එකේ යන යාළුවෝ සෙට් එක. අපිට ස්ටේෂන් එකට වෙලා ඉච්චර වෙලාවක් ඉන්න උනේ නැහැ. මොකද ට්‍රේන් එක එනවයි කියලා තිබ්බ වෙලාවටම ට්‍රේන් එක ආව ස්ටේෂන් එකට. ඒ ට්‍රේන් එකේ අපි ගියපු දවස නිසාද දන්නේ නැහැ. සෙනග හිටියේ නැහැ. අපි ගියේ සති අන්ත්‍ය දවසක සෙනසුරාදා වුණත් ට්‍රේන් එකේ සෙනග හිටියේ නැහැ. කන්තලේ හරියේ ඔය දෙන්නගේ ඉතින් ආදරේ කොහමද? අපි හම්බුනේ මේ කෝච්චියම තමයි. අනේ. ඉතින් දැන් ඔයාලා මේ කිරි පානය කරනවද? අපි හිටිය තැන කවුරුත්ම හිටියේ නැති නිසා අපේ කටියට සම්පූර්ණ නිදහස හම්බුණා. ඉතින් ඔය එක එක විකාර වැඩ කර යන්න. හැබැයි ඉතින් ඔක්කොම ටික වෙලාවයි චුට්ට වෙලාවකින් ඔක්කොම ඩවුන්. පේනවනේ ඔක්කොම නිදි. මම විතරයි හැරලා හිටියේ. කොහොම හරි අපිට බහින්න තිබ්බ අග්බෝපුර ස්ටේෂන් එකෙන් අපි අග්බෝපුරෙන් බහිනකොට පාන්දර 3යි ගානක් හරි 4යි ගානක් හරි. මට ඒක හරියට මතක නැහැ. කොහොම හරි ඉතින් කළුවරයි. අපි කට්ටිය ඉතින් රේල් පාර දිගේ කළුවරේම ඇවිදගෙන ගියා ඉස්සරහට. ඊට පස්සේ අපි එහෙමම නවතින තැනට ඇවිල්ලා චුට්ටක් වෙලාවක් නිදාගත්තා. එතනින් එහාට ඉතින් ක්ලිප්ස් මොනවත්ම උදේවරුේ ගන්න බැරි වුණා. කොහොම හරි ඊට පස්සේ අපි කයාකින් කරන්න පිටත් වුණා. හායි කියන්න. කොහොම හරි අපේ සෙට් එකේ වතුරට බය නාන්න එහෙම නැති එක්කෙනෙක් ඉන්නවා. පියාව නවතින තැන තියලා තමයි අපේ කයාකින් සෙෂන් එකට ගියේ. ඒක ඇත්තටම ඉතින් හුඟක් ෆන් ටයිම් එකක්. ඔයාලත් ගිහිල්ලා බලන්න. අතර මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මාරුයි ඉතින් ඒක ඇත්තටම. ඊට පස්සේ හැමම දවල් වරුවේ අපි සෆාරි එකක් පිටත් උනේ. උනට වැස්ස ආපු නිසා පිට ඒක හරියට කරගන්න හම්බුනේ නැහැ. අපි මුලින්ම යන්න පිටත් උනේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට. ඒක පරණ වහපු බිල්ඩින් එකක්. ඉතින් දැන් ඒකට ගිහිල්ලා චුට්ට වෙලාවකින්ම වැස්ස පටන් ගත්ත නිසා අපිට ආයෙත්ම එන්න වුණා. ඉතින් ඒ වැඩේ සක්සස් උනේ නැහැ ඒ නිසා. හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්නෝ විල්ලක පාවේ චමත්කාර යෞවනයේ හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්. මෙන්න මේ වෙලාවේ නම් අපේ සෆාරි රයිඩ් එකේ F1 රයිඩ් එකක් වෙලා තමයි තියෙන්නේ. Day 2 අපි ඊළඟ දවසේ උදේම ට්‍රින්කෝ එන්න පිටත් වුණා. අපිට බස් එකේ ට්‍රින්කෝ වලට එන්නම ගත වුණේ විනාඩි 45ක් පැයක් වගේ කාලයක් තමයි. ට්‍රින්කෝ වල අපි යන්න ප්ලෑන් කරලා තිබ්බ හැමතැනක්ම ළඟින් තිබ්බ නිසා අපිට ට්‍රැවල් කරන එක හුඟක් ලේසි වුණා ට්‍රින්කෝ වලදී. ඩියර් පාක්, කෝනේශ්වරම්, ට්‍රින්කෝ බීච් මේ ඔක්කොම තිබ්බේ ළඟ. ඒ නිසා අපිට ඇත්තට මේක හුඟක් ලේසි වුණා.
මුලින්ම අපි ගියේ ඩියර් පාක්. ඊට පස්සේ අපි කෝණේශ්වරම් ආවා. මේ කෝණේශ්වරම් ළඟ තියෙන මුහුද අපිට පේන. අපි එතන තිබ්බ කඩේකින් බීමත් බීලා හැමම කෝණේශ්වරම් යන්න පිටත් වුණා. මේ ට්‍රිප් එකේදී අපිට මොනා නැතත් හැම තිස්සෙම වැස්ස නම් හම්බුණා. ඒ නිසා අපිට අපි ප්ලෑන් කරපු ගොඩක් දේවල් කරන්න හම්බුනේ නැහැ. අපි අන්තිමට කන්නාව ඉස්සෝ එකට ට්‍රින්ක් වල තියෙනවා ඉස්සෝ එකක්. අපි ඒකෙන් තමයි අපේ ලන්ච් එක ගත්තේ. ඊට පස්සේ එතනම එහා පැත්තෙම තියෙනවා අයිස්ක්‍රීම් ස්පොට් එකක්. මට ඒකේ නම මතකත් නැහැ. ඒක නම බලලා කිව්වත් ඒක ප්‍රොනවුන්ස් කරන්න හරිම අමාරුයි. ඒ නිසා මම ඒක කියන්නේ නැහැ. ඉතින් එතනින් අපි අයිස්ක්‍රීම් කාලා ඊට පස්සේ අපි වැස්සත් නිසා අපිට කරන්න දෙයක්වත් ලොකුවට නැති නිසා අපි ස්ටේෂන් එක පැත්තට තමයි හායි. අපි මුහුදු වෙරළට ආවා. හායි ගයිස්. දැන් අපි මේ වැස්සේ තමයි මේ ඉන්නේ මේ මුහුදු වෙරළේ. මේ මොහොතේ එහා පැත්තේ කනත්තක් තියෙනවා. ඔයාලට ඉතින් මොකද හිතෙන්නේ දැන් මේ මුහුදු වෙරළ ගැන? මෙයා ධම්මිකව දැක්කා. ධම්මිකාව දැක්කේ. ධම්මිකාව. දැන් බලන්න අපේ ඉතින් ටීම් එකේ 4 දෙනාට බහැලා තියෙනවා. එමිලා ඉන්නේ. හායි. වැස්සත් එක්ක අපේ ප්ලෑන් කරන් හිටිය ගොඩක් දේවල් කනපිට ගැහුණු නිසා අපිට උනේ ස්ටේෂන් එක ළඟ පාරේ ඇවිද ඇවිද ඉන්න ට්‍රේන් එක එනකම්. ඔක්කොම One eternity later. ඉතින් අර වීඩියෝ එක හරියට එන්ඩ් කරන්න උන්නේ නැහැ. හරියට එන්ඩ් ක්ලිප් එකක් ගන්න පුළුවන් උනේ නැහැ. මොකද අපි පිටකොටුව ස්ටේෂන් එකෙන් බහිනකොට පාන්දර 5-6 ඒ වගේ වෙලාවක් කෙලින්ම ඔෆිස් එන්න තිබ්බා. මොකද අපි කලින් දවසෙත් ලීව් එකක් දාපු නිසා අපහු අපිට ඒ දවසේ ලීව් එකක් දාන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි නිදි වර්ජිතව ඒ දවසේ ඔෆිස් එකේ ඉඳලා තමයි ගෙදර ගියේ. ඒ නිසා හරියට එන්ඩ් වීඩියෝ එකක් ගන්න අපිට මේ මොලේ වැඩ කරේ නැහැ. මොකද නිදිමතේ ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා ඔක්කොම මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. See you in the next video. Bye 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 bye. සයුරේ ජීවිත නැව පෙරලි මුතු සොයන අය කොහෙදෝ පනනල පාගා